හායි යාළුවනේ ඉතින් කොහොමද අද මම ඔයාලට අරන් ආවේ ස්කැට් බෝයි මගේ channel එකෙන් ඊමේල් එකක් කොහොමද දාගන්නේ කියලා. ඇත්තටම ඔයාලා දන්නවා ඊමේල් සමහරක් අය දන්නවා සමහරක් අය දන්නේ නැහැ. ඒකට තමයි මම මේක අරන් ආවේ. ඉතින් ඔයාලට වීඩියෝ වැදගත් වෙයි කියලා හිතනවා. අනිවාර්යෙන් channel එක subscribe කරන්න කියලා මතක් කරනවා. ඊට පස්සේ like එකක් දාන්න වීඩියෝ එකට අනිවාර්යෙන්. එහෙම කියලා කියනවා මම යනවා වීඩියෝ එකට එනවා. ඔයාලා මුලින්ම ඊමේල් එක හදන්න ඔයාලගේ setting එක open කරගන්න ඕනේ. setting open කරගෙන යන්න ඕනේ පල්ලෙහාට. පල්ලෙහාට ගියාම තියෙනවා ඔයාලට මෙතන පේනවා ඇති user and accounts කියලා එකක් තියෙනවා. අන්න ඒක එකපාරට touch එකක් දෙන්න. touch එකක් දුන්නාම මේ වගේක් එනවා. යටට ගියාම තියෙනවා add account කියලා. ඔන්න ඔය add account කියන එකක් දෙන්න. ඊට පස්සේ මෙතන දෙවෙනිට පේනව නේද ඔයාලට Google කියලා එකක් තියෙනවා. අන්න ඒක touch එකක් දෙන්න. ඊට පස්සේ මෙතන උඩින් යන්න ඕනේ යන්න add an account කියලා. ඒක ඔහම load වෙනවා. ඊට පස්සේ ඔයාලගේ lock screen එකේ තියෙන lock එකක් හරි fingerprint එක හරි දෙන්න ඕන. මම fingerprint එක දුන්නා. ඔන්න දැන් checking info වැඩනවා. check වෙනවා ගොඩක් වෙලා. මේක ඔයාලගේ සිග්නල් ස්පීඩ් එකත් එක්ක තමයි මේවා වෙන්නේ. සිග්නල් ස්පීඩ් එක හොඳයි නම් ඉක්මනට ලෝඩ් වෙනවා. ඊට පස්සේ ඔයාලට මෙහෙම ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ මෙතන දෙනවා create account කියලා. වෙන මොකුත් දෙන්න එපා. මෙතන create account කියලා එකක් දීලා my personal use නේ. my personal use දෙමු. ඊට පස්සේ ඔක ටිකක් load වෙලා ඊට පස්සේ මේකට දෙන්න ඕන නමක් හොයාගන්න. මම දෙනවා skeleton boy. ඊට පස්සේ යට නම දෙනවා techniques. ඔහොම දුන්නාම ඊට පස්සේ මෙතන next දෙන්න. next දෙන්න. ඊට පස්සේ ඔයාගේ උපන්දිනේ දෙන්න. උපන්දිනේ ඉල්ලනවා. උපන්දිනේ දෙනවා මං දැන් මගේ ඊට පස්සේ ජෙන්ඩර් එක අහනවා. ෆීමේල් කියන්නේ ගැහණු, මේල් කියන්නේ පිරිමි. මම මේල් කියලා දෙනවා. ඊට පස්සේ next දෙන්න. ඊට පස්සේ මෙතන එනවා skateboytechniques@gmail.com කියලා. මම නම් මේ දෙවෙනි එක ටච් කරනවා. ඔයාලට කැමති ඔහොම එනවා ඔයාලගෙන්. ඔයාලට උතනින් කැමති එකක් ටච් කරගන්න පුළුවන්. කැමති එකක් ටච් කරනකොට ඔයාලට ඊමේල් එකක් හදාගන්න පුළුවන්. ඊට පස්සේ next දෙන්න. ඊට පස්සේ පාස්වර්ඩ් එක දාන්න. මේක ඔයාලට හොඳට මතකින් එකක් දාන්න අනිවාර්යෙන්. ඔයාගේ ස්ට්‍රොං පාස්වර්ඩ් එකක් දාන්නලු අනිවාර්යෙන් කියන්නේ. මම පාස්වර්ඩ් එක දැම්මා. දැන් next දෙනවා මම. ඊට පස්සේ ඔන්න මගේ ඊමේල් එක හැදුනා කියලා පෙන්නනවා. review Google info කියලා next දෙන්න. ඊට පස්සේ ඒකෙත් ඊට පස්සේ ටිකක් යට මේකේ එනවා මෙහෙම එකක්. එයාලා agreement එකක් ඉල්ලනවා. ඊට පස්සේ යටට ගිහින් මේ I agree කියන එක දෙන්න. I agree කියන එක දුන්නාට පස්සේ ඔයාලගේ ඊමේල් එක හැදෙනවා. මොකද එයාලා Google එකෙන් ඉල්ලනවා අපෙන් agree. ඊට පස්සේ ටික වෙලාවක මෙහෙම load වෙනවා. load වෙන එක වැඩි හිතන්න එපා. ගොඩක් වෙලා load වෙන්නේ නැහැ. signal speed එක අනුව තමයි ඉතින්.